මහත්තයලා මේ පළාත නෙවෙයි වගේ. නෑ. අපි අලුත් ප්‍රොජෙක්ට් එකක් කරනවා. ප්‍රොජෙක්ට් එකක් කිව්වේ මහත්තයා? අලුත් ටූරිස්ට් හෝටල් එකක්. මේක අපේ තොටුපොළ හැබැයි. මාතා මේ කරුණා කරලා ඔය වැඩේ නවත්තන්න. මාත්‍යා අපේ බඩට ගහන්න නේ. නෑ. අපි ඇවිල්ලා ඉන්නේ කාගේවත් බඩට ගහන්න නෙමෙයි. එතන ඉතින් හෝටල් හදනවා නම් මගේ මලමිනේට උඩින් තමයි. මේකත් අරන් යන්න මාත්‍යා යන්න. අල්ල මල්ලි උදේ උඹ කැම්පස් ගිය වෙලාවේ මාර වැඩක් නේ උනේ. ඔව් මට ආරංචි. මෝඩ වැඩන්නේ කරලා තියෙන්නේ. යකෝ අපේ ගමට එන ප්‍රොජෙක්ට් එකක් නේ. මේ හෙට අනිද්දා මේ පල්ලියේ රැස්වීමක් තියෙනවා කියලා කිව්වා. ඒකට ගිහිල්ලා තොරතුරු දැනගෙන කතා කරන්නයි. අපරාධ වැඩ කරන්න එපා. මේක කාමර විශාල සංඛ්‍යාවක් තියෙන හෝටලයක්. ඉතින් ඕගොල්ලොන්ගේ මේ ගමටත් මේකෙන් ලොකු සේවයක් වෙනවා. ඒ වගේම රටට විදේශ විනිමය එන නිසා අපිට කොහොමත් මේ ව්‍යාපෘතිය නවත්තන්න බෑ. එහෙම නේද? ඔව්. අනිත් එක මේ ව්‍යාපෘතිය ගමේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් කරන ව්‍යාපෘතියක්. ඕගොල්ලන්ගේ රැකියාව ගැන, ඒ වගේම ඕගොල්ලන්ගේ පරිසරය ගැන මේ හැම දෙයක් ගැනම හොයලා බලලා තමයි මේ සැලසුම සකස් කරලා තියෙන්නේ. මහත්තයෝ අපි හැමෝම කරන්නේ මේ දීවර රස්සාව. අපිට ওই හෝටලෙන් මේ අපි හැමෝටම රස්සාවක් හම්බෙන්නේ නැහනේ. අපිට ඕනේ අපේ පාඩුවේ මේ රස්සා කරගෙන යන්න. ඒකට අපිට තොටුපළට යන්න පාරක් තියෙන්න ඕනේ. තොටුපළට යන්න තියෙන පාරවාල ඒක හෝටලයක් හදන එකද මාත්‍යා හරි කියලා කියන්නේ. කෝ මහත්තයා ඔකේ සැලැස්ම? දැන් කොහෙද ඔය කියන එක තියෙන්නේ? අපිටම කෙලවන්න තමයි මේවා තියෙන්නේ. මේ ඔය කසුකුසුව පොඩ්ඩක් නවත්තලා මේ නෝන්ලා මහත්තයලා මොනවද කියන්නේ කියලා ඉස්සෙල්ලා පොඩ්ඩක් අහලා ඉන්නකෝ. හරි. අපි ඕගොල්ලෝ හැමෝගෙම අදහස් සටහන් කරගන්නවා. ඒ වගේම අපි මේ ව්‍යාපෘතිය සම්බන්ධව පරිසර තක්සේරු වාර්තාවක් සකස් කරනවා. ඔයාලටත් මේ වාර්තාවට අදහස් දක්වන්න පුළුවන්. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් එතකොට පරිසර අධිකාරියේ වෙබ් අඩවියෙන් මේ පිළිබඳව දැනුවත් වෙන්න පුළුවන්. අනික පුවත්පත්වල භාෂා 3ෙන්ම මේ පිළිබඳව දැනුවත් කරනවා. එන්න වාඩි වෙන්න. මේ තියෙන්නේ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව.
මහත්තයෝ මේක ලියලා තියෙනවට වැඩිය මේ කොච්චරනම් අපි දීවර පවුල් ඉන්නවද? මේ කොච්චර කඩලාන තියෙනවද? අන්න ඒ වගේ තොරතුරු ලබා ගන්න තමයි අපි මහජන මත විමසුමට දවස් 30ක් වෙන් කරලා තියෙන්නේ. ඔය වාර්තාවේ පහලින් තියෙන මෙන්න මේ ඇඩ්‍රස් එකට අපිට තොරතුරු කියලා එවන්න. මහත්තයෝ අපිට මේකේ කොපියක් ගන්න පුළුවන් වෙයිද? අපොයි පුළුවන්. අවශ්‍ය කෙනෙකුට වෙබ් එකට ගිහිල්ලා ඔක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. අපි මේකට මැදිහත් උනේ නැත්නම් බං අපි මේ පන්නේ කරලත් ඉවර වෙන්න තිබුණා. අම්මෝ මේක මේ ගානින් ගොඩ ගියා ඇති. දැන් බං අපේ රස්සාවත් රැකිලා. පරිසරෙත් රැකිලා. හොටල් එකත් හැදිලා. ඒකනේ බං අපිට වෙන්න ඕනේ. ඈ